කොළඹ කෑදරේ නොදන්න බනුවේ කෝයේ බොරු මාදරේ නෑකාමරේ ගිය උඩ හෙළු මාලිගේ අන්තපුරේ උඩ කියක් නොවේ මං විසවගේ කඳු කරේ ඒ රජ පෙළේ හෙළු රවටා ඕම කෙටුව ආදා පනට සේමා මටලු ප්‍රේමේ පනට පනහා සේමා ගැනු බෝමා කනට කරමා මටලු ප්‍රේමේ චාමින්දු විශ්ව මිනුවන්ගොඩ සිට මේ වෙලාවේදී කව එක කරලා ඒ කව එක ලංකාව පුරාම විසිරලා ගිහින්. අයිබෝන්. දක්ෂතාවය අගය කරන්න ඕනේ මේ වෙලාවේ. අවුරුද්දක් එකමාරක් දෙකක් ගිහලා අගය කරලා වැඩක් නැහැ. මේ වෙලාවේ ඇගෙව්වොත් අපි ඔක්කොටම සතුටුයි. අපේ ඉන්ඩස්ට්‍රි එකටත් ඒක හොඳයි. එහෙම නෙමෙයිද? අනිවාර්යයෙන්. ගොඩක් කට්ටිය වල උඩ දැම්මා. වල උඩ ගියා. දැන් උඩ ගිහින් ඉන්නේ. නේ? හිතුවද මේ මොඩේ කියලා අවුරුදු 21කින්? ඇත්තට නෑ. හා? සෝෂල් මීඩියා හින්දා නෑ කොටිම නෑ කියන්නේ try කරා. ඔයා අවුරුදු ගානකට කලින් තව එකක් දාලා තිබ්බා. ඒකත් ගහන්න දැන්. පියුනීල විල උපල්ලියේ අහංකාර උපේෂම් පියනතු කලුවේදී මගේ හිත දුකින් මිදේ සිංගනම් දුවදන් වලින් මට පාන්සලන් කුමරේ ආහා වසන්ත කතාව කියන්නකෝ මනසිනාපුම් දැන් සංගීතය ඇඟේ තියෙන හින්දානේ මේ කවර්ස් කරන්නේ. ඕනෙම ගායකයෙක් ඉස්සර සිර සුපර්ස්ටාර් ගියා. ඉස්සර දෙරන ඩ්‍රීම් ස්ටාර් ගියා. ඒ වගේව තිබ්බා. අද වෙද්දී එයාලා ඒවට යන්නේ නැහැ. ඒවෙන් බිහි කරන තරු වලට වඩා තරු අද කවර්ස් කරලා හැදිලා ඉන්නවා. හැමෝටම යන්න බෑනේ තරුවක් වෙන්න. කීයෙන් කී දෙනා තරුවක් වෙන්න. ඒකනේ ඇත්ත කතාව. ඒතකොට බලන් ඉන්න කාලයක් නැහැ. සීසන් 2 ගිහිල්ලත් පෙරදෙන්න ඉඳ තියෙනවනේ. සීසන් 3 ගිහිල්ලත් පෙරදෙන්න ඉඳ තියෙනවනේ. එතකොට කාලේ ජීවිතේ වයසට ගිහිල්ලානේ. කව 10ක් 15ක් දැම්මා නම් තැනට ගේමක් ගහ ගන්න පුළුවන් ඕන කොල්ලෙක්ට නේ. දක්ෂතාවය තියෙනවා. ඒක ඔයාලා ඔප්පු කරපු හින්දායි අද මේ මගේ ඉස්සරහින් අප්පුඩියක් ආයෙත් ගහනවා. සමහර විනා වෙනවා මං අප්පුඩි ගහලා. දක්ෂතාවයට හරි දෙයට මේ ලෝකෙ හෙල්ලෙන දෙයට අප්පුඩි ගහන්න තු වෙන මොකට අප්පුඩි ගහන්න නේ? කවුද ඔයාලා? මං චාමිදු අයියේ. මම විශ්ව. කොහෙන්ද පටන් ගත්තේ මේක? අපි පොඩි කාලේනම තමයි කියන්නේ මෙයාලා තාත්තයි අපේ තාත්තයි හොඳ යාළුවෝ. ඉතින් මේ පොඩි කාලේ නම් අපි මියුසික් වලට එක්කගෙන යනවා ෂෝස් වලට එක්ක යනවා. ඉතින් සමහරවිට හැරලා එනවා. ඒ කියන්නේ අඬපු අවස්ථාවක් තියෙනවා. තාත්තලට බැනුම් අහපු අවස්ථාවක් තියෙනවා. එහෙම තරඟ වලටත් ගියා චෝටි කාලේ ඉඳන් මෙයයි මායි. අපි දෙන්න ඒ කියන්නේ ඇත්තටම ෆිට් උනේ මේ ළඟදී කියන්නේ අවුරුදු එකමාරකට කලින්. ඒතර මේ කියන්නේ අපි දෙන්න එක ඉස්කෝලේ හිටියට අර අඳුරනවා ලොකු මේකක් තිබුණේ නැහැ. මිනුවන්ගොඩ නාලන්දාවේ. ඔව්. මේ ඉතින් අර මේ තැනට දැන් මිනුවන්ගොඩ නාලන්දා විතරක් නෙමෙයි මිනුවන්ගොඩ විතරක් නෙමෙයි ගම්පහම මේ රටම මේ වීඩියෝ එක ෂෙයා කරන්න මේ වීඩියෝ එක රීපෝස්ට් කරන්න මෙයාලව අගයන්න මෙතනින් එහාට මෙයාලයි කරියර් එක හැදෙන්න ඕනේ අවුරුදු 21යි කියන්නේ හොඳම කාලේ අවුරුදු 21කින් පටන් ගත්ත කියන්නේ 28 29 30 වෙද්දි ලංකාවම හොල්ලාවේ ඔයාලා දැනටමත් හොල්ලලා ඉවරයි තමන්ගේම ගීතයක් දැන් එන්න එපයි ඔව් ඒක තමයි ඊළඟ අදියරනේ මොකක්ද ඒකට තියෙන ප්ලෑන් ඩුවට් එකක් විදිහට යන්නද ඒ කියන්නේ ඩුවෝ එකක් විදිහට ඩුවෝ එකක් famous duo you going to become a famous duo in Sri Lanka ඒක තමයි සීනේ එතනට යනවා වාති සන්තුෂ් වගේ අනිවාර්යයෙන් වැඩි යටක් නෑ වැඩ කරනවා ගොඩක් මහන්සි වෙනවා නේ ඔයාලා කවේක කියලා දැන් මේ ලොකු ලොකු දේවල් කරලා නෙමෙයි නෑ නේ ඔය ගිටාර ගෙම්ම ගැහුවේ මේ ගිටාර එකයි කොහෙද රෙකෝඩ් කරේ මගේ කාමරේම ස්ටුඩියෝ එකේ අපි ගෙදර හදාගත්තා මම ලොකු ලොකු පහසුකම් තියෙන තැනක් නෙමෙයි හෝම් ස්ටුඩියෝ එකක් නිකන් පොඩියට හදාගත්තා සවුන්ඩ් කාඩ් එකක් දාලා try කරා බුම් හිටුණා that's it මගේ මොනවද වෙන්නේ ඒ කියන්නේ අපිට ආසාව තියෙන අර ස්ටේජ් එක perform කරන්න ඇත්තටම ඒ කියන්නේ ඔරිජිනල් songs තියාගෙන ඉතින් අපිට තාම එහෙම නැහැ අපි දැන් හදාගෙන යනවා ඉතින් අපි අපේ final target එක ස්ටේජ් එක perform කරන එක ඔව් අපි final target එක කියන්නේ මීට කලින් ස්ටේජ් එක perform කරලා නැද්ද කරලා තියෙනවා අයියා ඒ කියන්නේ ඉස්කෝලේ perform කරලා තියෙනවා ඒ අරගෙන නිකන් ලොකු බෑන්ඩ් එකක් එක කියන්නේ සාමාන්‍යයෙන් අර පිරිසක් ජනකායක් ඉන්න 2000ක් 500ක් 600ක් ඉන්න තැනක සිං කරලා නැහැ ඔව් එහෙම තියෙනවා ඒ කියන්නේ දැන් කානිවල් ඉස්කෝලේ වල ගහනවානේ ඒවට ඉඳලා තියෙනවා තියෙනවා දැන් යන්නේ කොස්ටික් බෑන්ඩ් එක කියන්නේ අය දැන් ඔය ලොකු ෂෝස් එහෙම ඒ වගේ තමයි හරි ඉවෙන්ට් එකක් කරන දැන් අපේ බෑන්ඩ් ෂෝ එකක් එනවනේ අපි ඒ ලොකු ඉවෙන්ට් එකට මං හිතන්නේ 1000ක් 2000ක් වත් එයි 5000ක් එයිද දන්නේ
එදාට ඕගොල්ලෝ නගින්න තින් කරා. thank you එදාට ඔයාලා ලයිව් පර්ෆෝමන්ස් එකක් දෙන්න. ඒක ලයිව් මුළු ලංකාවම බලන් ඉන්නවා. ඒ දවසට ඔයාලා ජනගත වෙන්න ලයිව් පර්ෆෝමන්ස්. ඊට කලින් මම ලයිව් ඕනේ තරම් ෂෝ දිනවනේ. අපි ෂෝස් නගිමු. අපේ ඉවෙන්ට් වලට කතා කරගෙන කොන්ටෙන්ට් කරලා දෙන්න. නේ ඕනෙම කෙනෙක්ට පුළුවන් ඔය හීනේ හැබෑ කරගන්න. මේගොල්ලන්ට තිබ්බ හීනේ මේගොල්ලෝ වැඩ කරා. වැඩ කරන්නේ නැතුව හීන හැබෑ වෙන්නේ නැහනේ. එහෙම හැබෑ වෙනවද වැඩ කරන්නේ? නැහැ. අම්මා තාත්තා දැන් මොකද කියන්නේ? මගේ තාත්තා නැති වෙලා ඉන්නේ. කියන්නේ එයාද මෙතන ඉන්න ඈත ගොඩක් සතුටු වෙන්නේ. මොකද මෙයාලා තාත්තයි අපේ තාත්තයි පොඩි කාලේ ඉඳන් මම මෙයා දෙන රිස්ටාවලත් ගියා. ඉතින් පොඩි කාලේ ඉඳන් මම මියුසික්ම තමයි අයි. මියුසික් වලටම තමයි මාර කියන්නේ යා දුක් ඉඳලා තියෙන දාන්න ගිහිල්ලා බැලුම් අහලා තියෙන දැන් දාන්න බෑ මෙයා අරන් යන්න. උන් වෙලා තියෙනවා. සමහර වෙලාවට ඒ ෂෝස් වල අපි ගිහිල්ලා ඒ කියන්නේ දැන් කියනවා ඊළඟට ඉන්නවා කියලා අන්තිමට ෂෝ එක ඉවරයි ෂෝ එක ඉවරයි අපි යනවා ඉතින් තාත්තා අපිට දුක හිතේ කියලා අපේ සල්ලි අලුතෙන් එන හැම කෙනාටම කොන් වෙන්න වෙනවා. එතනින් එහාට ගිහිල්ලා Tamanට සල්ලි නැත්තම් උපතින්ම කොන්. සල්ලි නැත්තම් අපි උපතින්ම කොන් වෙන්න රෙඩි වෙලා තමයි බහින්න ඕනේ. හැබැයි ඒ කොන් වෙන කෙනා තමයි අවුරුදු 20ක් යද්දී කොන් වෙච්ච දහස් ගානකට සෙත සලසන්නේ. ඔයාලට තේරෙනවනේ ඒකේ දුක. ඔය අනිවාර්යයෙන්. ඒක තව එකකට දුක් වෙන්න ඕගොල්ලෝ කවදාවත් ඉදිරි තියන්නේ නෑ. කට්ට කාලා ඇවිල්ලා ඔයාලත් උදව් කරන කට්ට. ඒකයි වෙන්න ඕනේ. නාලන්දාවේ ඉන්නවද තවත් ගායකයෝ බිහි වෙන්න කට්ට. නැද්ද? මල්ලි ඇති ඔයාලව බලාගෙන. අද එයාලට ඔයාලා දෙන්න ලොකු මොටිවේෂන් එකක්. හෙට ඔයාලා වගේ වෙන්න කට්ටියට මොකක්ද කියන්නේ? නේ මේක නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ටැලන්ට් එක තියෙනවා නම් අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ මුලින් බලන්නේ 10ද 5ද නෙමෙයි දිගටම දාන්න. 10ද 5ද නෙමෙයි 10ද 5ද කියන්නේ අම්මයි තාත්තයි පවුලේ සමාජිකයෝ එයාලා තමයි මුලින්ම ඔයාලගේ වීඩියෝස් බලන්නේ. කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරලා දාපු ගමන් සෝෂල් මීඩියා වල ඒක අපිට හිතා ගන්න බෑ ඒක මිලියන ගාණක් යන්නේ කොයි වෙලාවෙද කියලා. හැබැයි යන වෙලාවක් එනවා. ඒ වෙලාව දක්වා දාන්න ඕනේ. මම කතා කරන්නේ වැඩියෙන් ඔයාලා යන ගමනට මගේ ආශිර්වාදය දෙන්න ඕනේ. මම දන්න දේවල් ටික කියලා දෙන්න ඕනේ. මට හංග ගන්න දෙයක් නැහැ. මට ඉතුරු කරන්න දෙයක් නැහැ. ওই දේවල් ටික ඔක්කොම ඔයගොල්ලෝ ගන්න ඕනේ. සෝෂල් මීඩියා වලින් කන්ටෙන්ට් ක්‍රියේෂන් වලින් ඔයාලට ඉදිරියට යන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ දැන් ඔප්පු කරලා ඉවරයි. ගායකයෙක්ට අනිවාර්යයෙන්ම අවශ්‍යයි සෝෂල් මීඩියා. ඒ බ්‍රෑන්ඩ් එක පවත්වාගෙන යන්න. ඒක ඔයගොල්ලන්ට දැන් තියෙනවා. ඒ රීච් එක තියෙනවා. ෆලෝවර්ස්ලා කී දෙනෙක් ඉන්නවා? මගේ දැන් ඉන්නවා 57000ක් විතර. වාගියක් ඉන්නවා. මගේ 46000 ගණක්. මේ අවුරුදු ඉවරෙද්දී ඔක ලක්ෂය පණීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතනින් එහාට ගිහිල්ලා මම ප්‍රශ්නයක් අහනවා. සංගීතයේ දක්ෂතාවය තිබ්බට මදිනේ. සල්ලිත් තියෙන්න ඕනද ගේමක් ගහන්න? නෑ අයියා ඇත්තටම සල්ලි තියෙන්න ඕනේ නෑ. කියන්නේ සාමාන්‍ය කෙනෙක් ගතේ පොඩි ෆෝන් එකක් තිබුණත් ඉතින් වීඩියෝ එකක් කරලා අම්මා මොනවද කරන්නේ? ගෙදරින්. තාත්තා මාළු රස්සාව. මාළු රස. ඔව්. කොහෙද මාළු? කියන්නේ ෂොප් එකක් තියෙනවා. ඔය ෂොප් එකේ මාළු කඩයක් තියෙනවා? ඔව් කඩයක් තියෙනවා. කොහෙද ගෙදර? නෑ මේ අපේ ටවුන් එකට ළඟ. ටවුන් එකේ තාත්තා උදේ පාන්දරම යනවා. ඔව්. මීගම යනවා. ඔව් 3න් පස්සේ වගේ දානවා. මීගම ගිහලා තාත්තා මාළු ගෙනවා. ඔව් ගෙනවා. ගෙනල්ලා ඒ කට් වැඩ කරන කට් දෙන්නෙක් ඉදිරිය ඉන්නවා. ඒක මිනංගොඩ ටවුන් එකේ තාත්තගේ ෆිෂ් ෂොප් එකක් ඔව් තියෙනවා. ඒතර තාත්තත් එක්ක පිරිසක් වැඩ කරනවා. උදේ ඉඳන් රැ වෙනකන් තාත්තා ලොකු කට්ටක් කාලා. හරි. ඒතකොට සල්ලි තිබ්බේ හින්දානේ මෙන්න හිටුනේ. ඔව් අනිවාර්යයෙන්. ඒතර ඔයාගේ පවුල කොහොමද? මගේ අයි කියන්නේ දැන් ඉන්නේ අම්මයි මායි අයියලා දෙන්න ඉන්නවා. ඉතින් අපි පවුලේ ආදායම් මාර්ගය කවුද? ආදායම් මාර්ගය අපිට පොල් අත්තක් තියෙන්නේ. පොල් ආදායම සහ දැන් මම මේ කරන් යනවා. ඉතින් ස්ටුඩියෝ එකේ අපි කවර්ස් ඔරිජිනල් සෝන් කරනවා. ඒ ටික දිගින් දිගට මේ මියුසික් වැඩ ටික කරගෙන යන්න. පොඩියට පටන් ගන්න. ටූටි මුදලකින් පටන් ගන්න. ලොකු ලොකු ගණන් වලට කවර් සෝන්ග්ස් කරලා දෙන්න එපා. රුපියල් 15000න් 20000න් 30000න් ඊටත් අඩු වීඩියෝ එකත් එක්ක වීඩියෝත් එක්කම ඔයගොල්ලෝ කරලා දෙනවා. කරලා මේ කරා ගයි ගොඩක් මාසයක් විතර මාසයක් කට්ටියට කරලා දෙනවා. ඉතින් මේක තමයි අනාගතේ. ස්ට්‍රීමින් අනාගතේ. සෝෂල් මීඩියා වල YouTube කියන්නේ අනාගතේ. මේ හැම කවර් එකක්ම අපි දන්නේ කොහෙන් වීඩියෝ වල views වැඩි වෙයිද කියලා. තුනොත් දැන් ඔයාලා අදින්න දැනට ඔබටත් එන්න පුළුවන්. නොනවත්ව වැඩ කරන්න. මේ වීඩියෝ කරන්න හේතුව හදිසියෙම මේ දක්ෂතාවය අගය කරන්න මේකයි වෙලාව කියලා හිතෙච්චින්. තව අක්කා කෙනෙක් කතා කරලා කිව්වාලා ගැන. ගොඩක් කට්ටිය ඉල්ලුවා ඔයාලත් එක්ක කතා කරන්න කියලා. ටැග් කරලා තිබුණා නේ. ඔව්. ලොකු ෆෑන් බේස් එකක් දැන් ඉන්නවා. මොකද්ද අවසාන ටාගට් එක? දැන් අපි ස්ටේජ් එකේ සින් කරනවා. අපි මියුසික් වීඩියෝ එකත් ලස්සන ඉස්සරහට කරමු. ඒකටත් මම සපෝට් එක දෙන්න. තවත් ඉදිරියට යන්න මොකද්ද ප්ලෑන් එක? ඔරිජිනල්ස් කරලා අවුට් කරලා අර ඒ කියන්නේ පර්මනන්ට් මේ ආටිස්ට් කෙනෙක් වෙන එක තමයි ටාගට් එක අපි දෙන්නගේ. ඔරිජිනල් ඩුවෝ එකක් වෙන්න. ඔව් ඩුවෝ එක. බහින්න. තමයි ඇල්බම් එක රිලීස් කරන්න. ඔයාලගේම කොන්සර්ට් එකක් කරන්න. ඒ අනිවාර්යයෙන්. අනිවාර්යයෙන් ඒක තමයි. එහෙනම් ආයිත් කවද්ද හම්බෙන්නේ? නැගදී මම නැගදී හම්බෙමු. කියන්න බලන්න ඔයාලගේ ආදරණීය කට්ටියට මේ කව එක රීපෝස්ට් කරපු කට්ටියට මොන හරිද? ඇත්තටම අයියේ තව චූටි දෙයක් කියන්න තියෙනවා. අනිවාර්යෙන්. අනිවාර්යෙන් මතක් ගන්න ඕනේ මේ වෙලාවේ මොකද තැනකට ආවට පස්සේ අපි ඒක මතක් ගන්න නැතුව ගියොත් ඇත්තට මේක හොඳ නෑ. මේ අඩියක් හරි ඉස්සරහට ඉන්න උදව් කරපු කට්ටියට මේ ඇත්තටම ඉස්සලාම අයියේ ස්තුති ගන්න අපේ යකා ක්‍රූ බෑන්ඩ් එකේ චනුකුමෝර අයියා.
එයා මගේ අර වීඩියෝස් වගේ දැකලා මට කිව්වා මට සවුන්ඩ් කාඩ් එකක් ගෙනත් දුන්නා. සවුන්ඩ් කාඩ් එකයි ලැප් එකයි. චනුක අපි හැමෝගෙම යාළුවා. චනුක මොකද අයියා හිත හොඳ කොල්ලෙක්. අනිවාර්යෙන් ආදරේ මතක් කරනවා අයියෝ. කොට කොල්ලොන්ගේ හිත හොඳයි. අපි වගේ අපි ඔක්කොම වගේ. කොහොම හරි ඒක අරගෙන අයියේ එතකොට මෙයා ඒක කරගෙන ගියා. ඒක මං අරගෙන මෙයාගෙන් අහන්න ගියාට පස්සේ තමයි අපි දෙන්න සෙට් උනේ. මෙයා අහන්න ආවා ඒක. නිකම්ම ඉගෙන ගන්න ආවේ. ඒකයි තව මට මියුසික් උගන්වපු හැම ගුරුවරයෙක්ට මේ වෙලාවේ ඇත්තටම ගොඩක් ස්තුතියි මේ තැනට එන්න මට සොරහත කියලා දුන්න හැම ගුරුවරයෙක්ටම සහ අයියලව මට ගොඩක් උදව් කරා ඉන්ස්ට්‍රුමන්ට් වලට ෆ්ලූට් වලට. ඉතින් ඒ කට්ටියට ගොඩාක් ස්තුතියි මේ වෙලාවේ. මේක තමයි මේ වෙලාව තමයි ඔයාලට මම ස්තුති කරන්න පුළුවන් හොඳ වෙලාව. අනිවාර්යයෙන්. අයි යාලා බලන් ඉන්නේ අනිවාර්යයෙන්. කියන්න. මේ ඇත්තට මට ගොඩක් දෙනෙක් උදව් කරා. ඒ කියන්නේ මගේ ගුරුවරු, මගේ පවුලේ අයියා, තාත්තා විශේෂයෙන් නම් වශයෙන් කියන්නේ ගොඩක් කියන්න තියෙනවා. ඇත්තටම ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. එකින් නොකී වීඩියෝ එකට කමෙන්ට් එකක් දාපු, සින්දුවකට රීපෝස්ට් එකක් දාපු හැමෝම හින්දායි අද ඔයාලා මෙතන ඉන්නේ. මේක මං කරපු දෙයක්වත් ඔයාලා දෙන්න තනියෙන් කරගත්ත දෙයක්වත් නෙමෙයි. එක මුතුවක ප්‍රතිඵලයක්. ලස්සන දේ අගයන්න ලංකාවේ රසිකයෝ හැමදාමත් හොඳ අසන්නව අපේ රටේ ඉන්නේ. අපේ රටේ අසන්නන්ගේ ඒ ක්වොලිටි එක වැඩි වෙලා දැන්. එන්න ක්වොලිටි එක වැඩි වෙලා. ඒකට උදාහරණ ඕගොල්ලෝ. ආයෙත් අපි මේක වෙනින් දවසක. අනිවාර්යයෙන්. ශුභ රාත්‍රිය. ශුභ රාත්‍රිය. අයිබෝන්. ජයෙන් ජයම වෙන්න. Enjoy.